හරි කතා කරන්න හදන්නේ 11 වසර පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා පාඩමේ එන අභ්‍යාස ටිකේ වැඩ ටික කතා කරන්න යන්නේ. මේ කතා කරනකොට මම ඉස්සෙල්ලම ගන්නම් ඊට අදාළ වෙන්නේ පළවෙනි එකයි එක අභ්‍යාස ගන්නකො. එක අභ්‍යාස කියනවා හරය පරීක්ෂා කිරීමෙන් පහත් දී ඇති එක් එක් පරිමේය සංඛ්‍යා අන්ත දශමයක් නැද්ද ඔත් සමාන දශමයක් ද යන්න සඳහන් කරන සමර්ථ දශම නම් ඒ කැටි කරලා ලියන්න. කැටි කරලා ලියන හැටි ඔයගොල්ලන්ට කියලා දුන්නා. මේක හදන්න පුළුවන් ඔයගොල්ලන්ට දිගට සුළු කරගෙන කියලා හදන්න. ඒක මම ලොකුවට හදන්නේ නැහැ. මම කැටි කරන හැටි පිළිබඳව ඔයගොල්ලන්ට එකපාරින් දැනුමක් අරන් දෙන්නම්. ඒතකොට ඔයගොල්ලන්ට ලේසි කොහොමද කරන්න කියන එක මතක තියාගන්න. මම මේ කියන්නේ කැටි කරන විදිය කියනවා. මේක ගණන් හදන්නේ නැහැ. මොකද මේක සුළු කිරීම දිගට යන හින්දා. කොහොමද දිගට යන හින්දා සුළු කරන්නේ. මම කැටි කරන හැටි ඔයගොල්ලන්ට කියලා දෙන්න. මෙන්න මෙහෙමයි කැටි කරන්නේ. හරිද? ඔයා හිතන්න ඔන්න අගයක් තියෙනවා 12.4 ඔන්න ඔහොම අගයක් තිබ්බොත් මේ කැටි කරන්නේ ඔහොම දිගට යනවා නම් මේක කැටි කරලා ලියන්නේ 12.4 වාරයක් එක. මොකද එක තමයි හැම වෙලාවෙම රිපීට් වෙන්නේ. අන්න ඒකෙන් තමයි මේ 4 උඩින් මේක දාන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ හිතන්න 138.562යි 5.6.2යි 5.6.2. හරි. එතකොට මේකෙදි ඔයගොල්ලන්ට මොකද රිපීට් වෙන එකම සෙට් එක වෙන දශමගේ මෙන්න මේ දශම ඒ කියන්නේ 5.6.2. ඔන්න ඕක තමයි රිපීට් වෙන්නේ. එතකොට මේක අපි කැටි කරලා ලිව්වොත් 138.5.6.2 මේකේ කැටි වෙන තැන දෙපැත්තේ තමයි මේකට අදාළ වෙන අගය. ඒ කියන්නේ ඩොට් දෙක තියන්නේ. ඒ කියන්නේ මේක බල්ක් එක පිටින් කැටි වෙන්නේ. එතකොට මෙන්න මෙතනයි තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට එනවා මෙන්න මෙහෙම අගයක්. ඒක හිතමුත් 8.5.6.5.6.5. ඕක එන්නේ 8.56යි මෙතෙන්ටයි. ඇයි එහෙම වෙන්නේ හේතුව? ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ දෙකේ දෙකටම තියුව නේද? කියලා අරගේ තියුවේ නෑ නේද කියලා. මොකද මේකෙදි මේ සෙට් එක තමයි පිටින් යන්නේ. හැබැයි මේකෙදි මේ සෙට් එක කියන්නේ මෙතන 6 වෙනසක් වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම තියන්න. මෙහෙම තියන්නේ නෑ සාමාන්‍යයෙන්. හරිද? මේ අර බල්ක් එක අඳුර ගන්න තමයි මෙහෙම තියන්නේ. මේක එක බල්ක් එකක්, මේක තව බල්ක් එකක්, මේක එක බල්ක් එකක්. අන්න ඒ හඳුනා ගැනීම සඳහා තමයි ඔය අපි කරන්නේ කැටි කරලා ඔහොම ලියන්නේ. හරිද? එතකොට එක අභ්‍යාසෙ ලොකුවට කතා කරන්න දෙයක් නෑ. ඒක තමයි මම කතා කරන්න යන්නේ නෑ. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න 1.2 අභ්‍යාසයේ පළවෙනි ගාන කියනවා පරිමේයද අපරිමේයද යන්න කියන්නලු. මොකද්ද පරිමේයයක් කියලා කියන්නේ? මොකද්ද අපරිමේයයක් කියන එක? ඔයගොල්ලෝ මගේ පළවෙනි වීඩියෝ 11 වසර පළවෙනි පාඩමේ දාලා ඒ වීඩියෝ බලන්න ඒකේ තියෙනවා. හරිද? එතකොට මේ පරිමේය කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්නේ. ඒ කියන්නේ මෙන්න මේ කියන්නේ අර බෙදලා ඒ කියන්නේ අපේ කිසි කියන්නේ සංඛ්‍යාවක් බෙදලා එක්ක ඉවර වෙනවා. ඉවර වෙන්නේ නැති ඒවා තියෙනවා. හරිද? අන්නේ ඉවර වෙනවද ඉවර වෙන්නේ නැති ඒවා. මම කියන්නේ කෙටියෙන් ඔයගොල්ලන්ට මම ඔයගොල්ලෝ සඳහා දීර්ඝ මේක ඔයගොල්ලන්ට වීඩියෝ දාන්න දෙනවා. මම කියන්නේ කෙටියෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න. පරිමේය කියන්නේ සංඛ්‍යාව බෙදුවෝ වර්ගමූලය ගත්තෝ ඉවර වෙන්න ඕන. ඉවර වෙන්නේ නැතුව දිගට යනවා නම් අපි කියනවා අපරිමේය කියලා. දැන් බලන්න පළවෙනි එක මූල දෙක. මූල දෙක ගත්ත ගමන්ම දන්නවා මොකද්ද? මේක අපරිමේයයි. හරිද? ඊට පස්සේ මෙන්න මේක තමයි මට කියන්න ඕනලා තිබ්බේ. මූල 25. මූල 25 කියන්නේ පහේ වර්ගයක්. මම කියලා තියෙනවා අපරිමේය වෙන්නේ නැහැ. මොකද්ද? අපරිමේය වෙන්නේ නැහැ. යම් කිසි පූර්ණ සංඛ්‍යාවක වර්ගයක් වර්ගමූලය කිසිම වෙලාවක අපරිමේය වෙන්නේ ඒක අනිවාර්යයෙන්ම පරිමේයයි. එතකොට මෙන්න මේක මොකද්ද? මේක පහේ වර්ගමූලය පහේ වර්ගයේ වර්ගමූලය ඒ කියන්නේ උත්තරේ 5යි. එතකොට මෙතන බිංදුවකින් ඉවරගෙන සුළු වෙලා ඉවරයි. ඒ කියන්නේ මේක පරිමේයයි. මම ඔන්න ඕක තමයි ඔයගොල්ලන්ට කියන්න ඕන වෙලා තිබ්බේ. හරිද? ඒක එකක්. ඊට පස්සේ ඊගාම 11 කියන අපරිමේයයි. දැන් 6.52. 6.52 කියන එක මොකද්ද? පරිමේයද අපරිමේයද? මම අහන්නේ ඒක. ඇයි මේ 6.52 කියලා කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා
මේක පරිමේය. මේක ඉතින් එහාට තව ඉස්සරහට තියෙන මේක 5 හෝ 5ටයි 2ටයි මෙතනින් උඩින් ඩොට් දෙකක් තියෙද? නැහැ. ඒ කියන්නේ මේක මොකද? පරිමේයයි කියන එක තමයි කියන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ වත්තොත් සත්‍යස්ථාය නිර්ණය කරන්න ඔයගොල්ලන්ට ඒක කියලා තියෙන එක කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම ගන්නම් සුළු කිරීම ප්‍රශ්න සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. හරි 1.3 අභ්‍යාසයේ G ගන්න පළවෙනි 1.3 අභ්‍යාසයේ පළවෙනි ගානේ G කොටස. මොකද්ද මේ තියෙන්නේ? මොකද්ද කියන්නේ ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ කියන්නේ? ප්‍රශ්නේ කියනවා අකිලකරණීය සරල ආකාරයෙන් කියන්නේ මොකද? කරණය කරන්නලු. ඒකෙදි තියෙනවා 75. 75 වර්ගමූලයේ මොකද්ද කරන්න කියන්නේ? කරණයක් කරන්න. කරණයක් කරනවා කියලා කියන්නේ අකිලකරණය කියන්නේ අර පූර්ණ වර්ගවල කෑල්ල කරකැවිලා තියෙනවා. ඒක එළියට ගන්න. ඒතර 75 හැදෙනවා 25 වරක් 3. 75 සමාන 25 වරක් 3නේ. එතකොට 25 වැඩි කිරීම 3 වර්ගමූලය. 25 වර්ගමූලය මොකක්ද එතකොට? 25 වර්ගමූලය වැඩි කිරීම 3 වර්ගමූලය. ඒ කියන්නේ 5යිනේ. එතකොට 5යි මූල 3යි උත්තරේ වෙන්නේ මොකද අපි කරේ අර අකිලකරණයක් කරණයක් බවට පත් කරා ඇතුලේ තිබ්බ පූර්ණ වර්ගයේ අගේ එළියට අරගෙන. හරිද? ඊට පස්සේ කියනවා මෙම කරණීය අකිලකරණය කරන්න ඒක දෙවෙනි ප්‍රශ්නේ මම ගන්නම් ඒකේ ඊ කොටස. ඒක කියනවා මෙන්න මෙහෙම කතාවක්. 6යි 11යි මූල. අකිලකරණයක් කරන්නේ පූර්ණ වර්ගයක් එළියට අරගෙන. අපි කරන්නේ දැන් කරණයක් අකිලකරණයක් කරන්නේ එළියෙන් තියෙන පූර්ණ සංඛ්‍යාවේ වර්ගය ඇතුළට දාන එක කරන්නේ. ඒ කියන්නේ 6 වර්ගය 36 වැඩි කිරීම 11යි වර්ගමූලය අපි ගන්න. කීයද එන්නේ? 36 වැඩි කිරීම 11. 36යි 36 සමානයි 396යි වර්ගමූලය. මෙන්න මේක තමයි මොකද? අකිලකරණීය. හරිද? හරිම ලේසි මේ සම්බන්ධ කරන්න. ඊට පස්සේ යනවා මම 1.3 අභ්‍යාසයේ ඔයගොල්ලෝ සුළු කිරීම සම්බන්ධව එන්න පුළුවන් ගැටලුවක් තියෙන්නේ මේකේ. ඊ කොටස දෙන්නම්කෝ. ඊ කොටසේ එකතු කිරීම අඩු කිරීම දෙකම දෙන හින්දා මම එකපාර කියලා දෙනවා. මේක සම්බන්ධව එන්න පුළුවන් ප්‍රශ්න ටික එකපාර කියලා දෙනවා. ගාන වවාගෙන කාලා දෙයක් කරන්නම් මම. ඒතර ඔයගොල්ලන්ට ලේසි. තේරුම් කරලා දෙනවා කොහොමද කරන්නේ. ඒ අනුව ඔයගොල්ලන්ට පුළුවන් ඒක දිගට කරගෙන යන්න. ඒ කියන්නේ මම මේ ප්‍රශ්නේ මුළු කොටසක් කවර් කරනවා ධනහාර ඉන්න පැත්ත සම්බන්ධව. මොකද්ද? ඒක ගමු තුන්වෙනි එකේ ඊ වෙනි ගාන. 8යි මූල 3යි. ධන 7යි මූල 7යි. ඍණ 2යි මූල 3යි. ධන 3යි මූල 7යි. ඍණ 3යි මූල 7යි. හරි. මොකද්ද කරගන්න ඕනේ ඉස්සෙල්ලා? මම ඔයගොල්ලන්ට තීරි පාඩමේදී කිව්වා අර මූල කොටස x අගයක් වශයෙන් හිතා ගන්න. ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමු මෙන්න මේ මූල 3 කියන එක x නම්. හරිද? ඔයගොල්ලෝ දන්නවා 6යි x ධන 5යි x එකතු කරාම 11යි x වගේ. හරිද? අපි මේ මූල 3 කොටස සෙට් එක වෙනම සුළු කරන්න ඕන. මූල 7 කොටස වෙනම සුළු කරන්න ඕන. ඔන්නෝක තමයි නීතිය. හරිද? එතකොට බලන්න 8යි මූල 3න් 2යි මූල 3ක් අඩු කරා වැඩේ හරි. මේ සෙට් එක වෙනම 7යි මූල 7 ධන 3යි මූල 7 ඍණ 3යි මූල 7. ඒ කියන්නේ මේකට මේක කැපෙනවනේ. ඇයි කැපෙනවා කියන්නේ මේ අඩු වෙනවා කියන මේ. ඇයි 3යි y වලින් 3යි y එකක් අඩු වුණා. බිද්දුවයි
ඒතකොට මේක සුළු කරාම 6යි මූල 3යි ධන 7යි මූල 7යි. මෙන්න උත්තරේ. මේක අපිට තව සුළු කරන්න පුළුවන්ද? බලන්න මේක තව සුළු කරන්න පුළුවන්ද කියලා. මේක තව සුළු කරන්න පුළුවන්. බෑ. මොකද හේතුව මෙතන තියෙන අගය x නම් මේ අගය y. ඇයි? මේක මූල 7යි. මේක මූල 3යි. ඒතකොට මේක අපිට මේක තව එකතු කරන්න අඩු කරන්න පුළුවන්ද? බෑ. කිසිසේත්ම බෑ. හරිද? ඔන්න ඕක තමයි සුළු කිරීමේ සම්බන්ධව ප්‍රශ්නේ දන දෙන්න සම්බන්ධව එන්න පුළුවන් එකම ගැටලුව තමයි ඔය වර්ගමූලයේ යගේ වෙනස් වෙලා තමයි වගේ දැනගෙන සීන් එකේ එන්නේ. හරිද? ඒක එකක්. ඊට පස්සේ මම යනවා ඒකෙම හතරවෙනි ගානේ හරය පරිමේයකරණ සම්බන්ධව කතා කරලා ඒ ඇසුරෙන් තියෙන ප්‍රශ්න ටික ඕගොල්ලෝ නිරාකරණය කරලා දෙන්න. හරිද? ඒක ගන්න ඕගොල්ලෝ ගන්නකෝ අන්තිම ගානක් ගන්නකෝ ඒ කියන්නේ හතරවෙනි කොටසේ අන්තිම ගාන ගන්නකෝ. හරි. ඒක හදන්න ඇහැටි කියලා දීලා වැඩේ කරන්න පුළුවන්. මොකද කියන්නේ? 3යි මූල 3. බෙදීම 2යි මූල 5. කොහොමද හදන්නේ? හරය පරිමේය කරනවා කියලා කියන්නේ හරයේ තියෙන්න බෑ කිසිම වර්ගමූලකයක්. වර්ගමූලකය අපි පූර්ණ අගයක් බවට පත් කරන්න ඕන. කොහොමද කරන්නේ? අපිට පුළුවන් 3යි මූල 3 බෙදීම 2යි මූල 5 අපිට කොස්ස එන්නේ කොතනින්ද? මෙන්න මූල 5. ඒකට අපි කරන්නේ උඩයි යටයි මූල 5න් ගුණ කරනවා. අවුලක් නැහැ. ගණන වෙනස් වෙන්නේ නැහැ. උඩයි යටයි දෙකම උඩයි යටයි දෙකම මූල 5න් ගුණ කරනකොට මේකට මේක කරන මේක උත්තරය. but මේ දැන් ගුණ වැඩ කළා මේකට මේක කවන්නේ. මම කියන්නේ මේ මූලගේ වෙනදි කරගෙන කරන්නේ. මේක වෙනම ඒතර මේ දෙක වෙන මූල ගන්නවා මේ දෙක වෙන මූල ගන්නවා. ඒතකොට එනවා 2යි මූල ඇතුළේ එනවා 3 වැඩි කිරීම. 5ක් අවුලක් නැහැ. මේක 2 වැඩි කිරීම 5 වරක් 5 5 වරක් 5 25යි 25 මූල ආයි 5යිනේ. එතකොට මෙතන ඉන්නේ 2 වැඩි කිරීම 5 බෙදීම 2 වැඩි කිරීම මූල 15. හරිද? මූල 15 ඒ කියන්නේ තමයි සුළු කරගන්න පුළුවන් අපිට. alright. sorry. 3යි සුළු කරගන්න බෑ තව. කියන්නේ 3යි මූල 15 බෙදීම 10 ඔන්න ඕක තමයි අපි හරය පරිමේය කරා. මොකද හරය පරිමේය කරා කියන්නේම මෙන්න මේක අගය පරිමේය කියන්නේ මෙන්න මෙතන තිබ්බ මෙන්න මේ මූලයේ අගය නැති කර ගැනීමක් තමයි ඔය හරය පරිමේය කරනවා කියලා කියන්නේ. ඕක තමයි හරය පරිමේය කිරීම සම්බන්ධව ගන්න. ඊට පස්සේ ඊළඟ ගුණ කිරීම බෙදීම සම්බන්ධ පොඩි ගානක් මම මෙතනින් කරන්න යන්නේ නෑ. මම මෙතනින් හිතුව ගාන වෙනම හදලා ඕගොල්ලන්ට දෙන්න. එතනින් ඕගොල්ලන්ට ගුණ කිරීම සහ බෙදීම සම්බන්ධ ගැටලු ටික නිරාකරණය කරලා දෙන්න මම කල්පනා කරා. මොකද මේකේ තියෙන ගානෙන් ගත්තොත් ගණන් දෙකක් කරන්න ඕන මට වට්ටාමලි මම එහෙම ගණන් නොකරන මාසෙ නෙවෙයිනේ. මම ගානක් හදලා දෙන්නම්. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒ ගාන කරන් මං බවක් කනවා. ඒ ගාන බවක් කෑමෙන් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒක ගානට හදාගෙන යන්න. සුපිරි ගාන. මේක හදන්න. මේක හදන්නේ කොහොමද? ඕගොල්ලෝ try කරන්න. ටික වෙලා මේක හදන්නේ මෙන්න මෙහෙම. මේ ගුණ කිරීම බෙදීම කාරණේ ඇතුලේ වෙන්නේදී අපිට පුළුවන් මේ ඕන එකක් ගුණ කරන්න. හැබැයි අපි මේ ගුණ කරන ක්‍රමයක් තියෙනවා. සිස්ටම් එකක් තියෙනවා ලීසි. මේක පොඩ්ඩක්. හරිද? මෙන්න මෙහෙමයි. අපිට පුළුවන් 4 වරක් 5 20යි. මේන්න මේ සෙට් එක වෙනම ගුණ කරන්න. අවුලක් නැහැනේ. කිසිම අවුලක් නැහැ. මේක 8 වරක් අපිට 75 ලියා ගන්න පුළුවන් කොහොමද මේ තියෙන මොන කාරණයක් විදිහද? අකිල කාරණයක්. අපිට මේ 75 ලියා ගන්න පුළුවන් කාරණයක් විදිහට වැඩි කිරීම 3 වරක් බෑනේ. මෙතන දාන්න බෑ. sorry. 5 වරක් 5යි මූල 3යි කියලා. මොකද 5 වරක් 5 25යි 5ක් එළියට ඇද්ද 25 වරක් 3 75යි. ඒතර 5 වරක් 5 25යි 5ක් එළියට ඇද්ද. ඒතර මූල 3යි. හරිද? අපිට සුළු කරන්න පුළුවන් මේ පහට මේ පහ කවන්න පුළුවන්.
මේ 4ට මේක 8යි කැපුවම 2යි. මේ මූල තුනට මේ මූල තුන කැපුවම අවසාන එනවා මූල පහ බෙදීම 2යි. ඔන්න ඔය හැටි. තේරුණාද කීයද? මේකෙදි වෙන්නේ මෙන්න මේ ගුණ කරනකොට ඔය වර්ගමූල ඇතුලේ තියෙන ඒවා එකට ගුණ කරන්න පුළුවන්. අර වගේ වෙන් කළා ඒ ප්‍රශ්න නැහැ. ඒ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ සෙට් එක ගත්තොත් 4 මේක මම හිතන්නම්කෝ x කියලා මේක y කියලා හිතුවොත් 4යි x වැඩි කිරීම 5යි y වෙදීම 8 වැඩි කිරීම 5 වැඩි කිරීම x අවුලක් නැහැනේ x කැපුවා 5ට 5 කැපුවා මේකට මේක කැපුවා 2යි y බෙදීම 2යි ඒ කියන්නේ මූල 5 බෙදීම 2යි අන්න ඒ වගේ වැඩක් තමයි මේ වෙන්නේ හරිද ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන අර නෝමල් මෙන්න මේ XY ප්‍රකාශනයක් සුළු කරනවා සමානයි කියන එක ඔයාලට තේරෙන්න ඕන. හරිද? අන්න ඒක. ඊට පස්සේ මේ ඔක්කොම කැටි කරගත්ත සුපිරි ගානක් තියෙනවා. 6 වෙනි ගානේ C ගාන ගන්නකො C. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා. මෙහෙම තියෙද්දි සුළු කරන්න බෑ. ඒකවල මේක මොකද්ද අපි දැන් ඉස්සර කතා කරා වගේ හරය පරිමේය කරගන්න ඕන. ඔන්න දැන් ගාන මං හදනවා. හරි? හරය පරිමේය කරගන්න. ඔයගොල්ලන්ට පේන්න ගත්තාම මේවයි. උඹට මේක දැම්ම තේරෙන්නේ නැහැ. හැබැයි මට මේ ගාන දැන් පේන්නලා තියෙන්නේ. නමුත් උඹට තේරෙන්නේ මම උඹලගේ මයින්ඩ් එකෙන් තමයි හදන්නේ. හරිද? හරි. අවුලක් නැහැ. හරය මචං පරිමේය කරගත්තා. හරි. අවුලක් නැහැ. 4 මූල 2 2 මූල 2 වැඩි කිරීම 2 කියන්නේ මචං මේක 2යි කියන එක එන්නේ. හරිද උත්තරේ? දෙකක් ආවම මට මේක කැපුවාම කෙලින්ම උත්තරේ ලියා ගන්න මෙතන ඉඩමදි වෙන හින්දා 2යි මූල 2යි. හරිද? 2යි මූල 2. මොන හොඳයි උත්තරේ එන්නේ නැද්ද මම මේ උඹට සුළු කරන්න හැටි මම මෙතන ආයි ගත්තොත් 4යි වැඩි කිරීම මූල 2 බෙදීම මූල 2 වැඩි කිරීම මූල 2. හරිනේ? කොහොමද ගන්නෙ? මොකද මේක පරිමේය කරගන්න මේ වගේ මේකෙන් ගුණ කරන්න ඕන උඩයි යටයි. ඒතකොට එනවා 4 බෙදීම 2 වැඩි කිරීම මූල 2ක් මේක කැපුවා 2යි මූල 2. ඔන්න ඕක මම පටස් ගාලා හදාගත්තා. මට ගාන බැලුවම තේරෙන හින්දා. හරිද? අන්න එතනට මං ගාන ගෙනාවා. දැන් මේක වකා ගන්නවා. දෙකයි මූල 2යි. අවුලක් නෑ මල. දැනට ගාන ප්‍රශ්නයක් නෑ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා. මෙන්න මේක බැලුවා. අකිල කරණයක් වගේ පේනවනේ. හේතුව මොකද්ද? 128. අවුලක් නෑ 128 කොහෙන් හරි බෙදෙනවා. 64 වරක් 2 එනවා. ඊට පස්සේ ඒ වගේ ඉන්න පුළුවන් 64 වරක් 2 ගත්තොත් හරි. බලන්න එතකොට 64 හැදෙනවද 8 වරක් 8. එතකොට එහෙම හිතන්න. එහෙම හිතුවොත් එහෙම ගණන් සෙට් එක හිතුවොත් ඔයගොල්ලෝ බලන්න කොහොමද වෙන්නේ කියලා. මේ බලන්න. ඔයගොල්ලෝ හිතන්න පුළුවන් සර් එක පාර ගත්තේ කොහොමද? එහෙම නෙවෙයි. ගන්න ක්‍රමයේ හිතන්නේ මෙහෙමයි. මේ වගේ ගානක් තියෙන මේ අභ්‍යාස ගානක්. හරිද? අනිත් ගණන් නෙමෙයි මම කියන්නේ අභ්‍යාස ගානක් හදන හැටි. අභ්‍යාස ගානක් හදනකොට අභ්‍යාස ගානක් සහ අනිත් ගණන් හදනකොට මෙන්න මේ පොඩි අගයන් තියෙනවානේ. මේවා සුළු වෙන්න ඕන. මේවයි සුළු වෙන තැන් එනවා. ගානක් ප්‍රකාශනයක් විදිහට දිගට සාමාන්‍ය උත්තර ලියන්නේ නැහැ. සුළු වෙන තැනටම හැදෙනවා. ඒක උගලට දෙනවා මූල දෙක තියෙනවා. මූල දෙක තියෙනවා කියන්නේ කොහෙන් හරි මේ මූල දෙක ටික සෙට් වෙන්න ඕන කියන එක වගේ එකක් එනවා. 50 වරක් දෙක වල 50 ගන්න පුළුවන් එකම ක්‍රමයේ අපිට අකිල කරණය කරන 25 වරක් දෙක විතරයි මෙෂන්. එතකොට ඔය දෙනවා මූල දෙකක් එතන සෙට් වෙනවා. එක සීසර ගත්තොත් 64 වරක් දෙක එතන මූල දෙකක් දෙන්න සෙට් වෙනවා. 162 ගත්තත් 81 වරක් දෙක සෙට් වෙලා එතනින් සෙටල් වෙනවා කියන එක තේරෙනවා. මේ සෙට් එක මූල දෙකකින් එන කෑල්ලක් බවට පත් වෙනවා කියන එක තේරුම් ගන්න. එතකොට මේකෙන්නේ දෙක වරක් මම මේක ආයෙ ඔයගොල්ලන්ට තේරෙන විදිහට ලියාගන්න 64 වරක් දෙකේ වර්ගමූලය ඍණ 3 වරක් 25 වරක් දෙකේ වර්ගමූලය ධන 81 වරක් දෙකේ වර්ගමූලය ධන 2යි මූල 2යි. අවුලක් නැහැ. මේක 64 ට ගත්තොත් 8 වරක් 2 වරක් මූල 2. 3 වරක් 5 වරක් මූල 2. ධන
9 වරක් 2 වරක් මූල 2 ධන 2යි මූල 2යි. අවුලක් නැහැ. එතකොට එනවා 16යි මූල 2 15යි මූල 2 18යි මූල 2 2යි මූල 2යි. මේක හඳුනාම මූල 2යි 18යි මූල 2යි 2යි මූල 2යි. අවසාන උත්තරේ මොකද්ද? 18යි 2යි 20යි 21යි මූල 2යි. අවසාන උත්තරේ ගන්න හැටි මේකෙදි මම කතා කරා එකතු කිරීම, අඩු කිරීම, හරය පරිමේය කිරීම, අකිල කරණයක් කරන විදිය එක සැරේට වන් පැක් එකක් ඔයගොල්ලන්ට දුන්නා. ඔන්න ඔහමයි මේ ගණන් ටික හදන්නේ. ඇත්තටම පොඩි ගණන් සෙට් එකක් තියෙන්නේ. මේක ඇත්තටම හදන්න පුළුවන් මාර්ගම දේශි පාඩමක්. මේ පාඩම ආස හිතෙනවා ඉස්සරහා පාඩම් එක මේ කවලම් වෙලා එනකොට. එහෙනම් මේ පාඩම හොඳට ඔලුවට ගන්න. මේ පාඩමේ මම කතා කරා තියරි කොටස වීඩියෝ බලන්න තේරෙන්නේ නැත්තම් ඒකෙත් මම කතා කරන සංඛ්‍යා කුලක් ගැන ඒක පිළිවෙත් දැනුමක් වැඩිපුර අවශ්‍ය නැහැ. ගණන් හදන හැටි එතනත් පොඩි කොටසක් තියෙන එක බලලා ඔයගොල්ලෝගේ දැනුම වර්ධනය කරගන්න. ඊළඟ පාඩම දර්ශක සහ ලඝු ගණක වලින් ආය හම්බ